අයිබන් කියල පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube චැනල් එකට ඉතිං අද වීඩියෝකෙන් ගේන්නේ අපේ පහුගේ වීඩියෝස්සල කතා කරේ ඩ්‍රොයින් ටූල් ගැන ඉතිං ඩ්‍රොයින් ටූල්ල අපි මෙටික් කතා කරා මෙතන රෙක්ටෑන්ග ග්‍රිට්ටූල්ලක් ගැන තම අද වීඩියෝ ගේන්නේ තික බලමු මේ ටූල් එකෙන් කොහොම වැඩ කරන්න කියලා මෙම මෙතන ඇඳල තියෙනවා එකක් සාමාන්‍ය බිල් පොත් අඳනකොට බිල්පොත් හදන්න අපිට මේ ටූල් එක උමනා වෙනවා ඉතිං මේ මං හදල තියෙන්නේ ඒ වගේ මේ ටූල් එකෙන් කරපුයක් ඉතින් අපි බලමු කොහොමද මේ ටූල් එකෙන් මේ වැඩේ කරන්න කියෙන හරි ම මේ ගීල රෙක්ටෑන්ගල් ටූල් එක ක්ලික් කරනවා ක්ලික් කරලා මම මේ විදිහට මේකෙන් ඇඳ ගන්න හරිද මේ විදිහට මවුස් එක උඩට පල්ලහට ගෙනියනකොට මේ විටෝල් එක මේ විදිහට මූවෙනවා හරි මේ විදිහට වාට ඉට පස්සේ ටික් කරලා මවුස් එකෙන් ටික් කරල මේක මූ කරගන්න පුළුවන් හරි මම මෙහෙම ඇදලා හරි මේ විදිහට මම මේක අඳන්න ඇඳලා ආට පුලම් කීබෝඩ් එක ස්පේස් බාර කලික් කරගෙන මේක මෙහ විදිහට යහට මෙහාට මූ කරගන්න හරිද ඒ විදිහට එහාට මෙහට මූ කරගන්නත් පාට පුළුවන් හරි දෙම මේ විදිහට ඇඳපු එක මට කීබෝඩ්ඩක ඇරෝ කීස් පාවිච්චි කරලා හරද ඇරෝ කීස්සලින් කිව අප එක අප ඇරෝ කියක කලික්කරොත් එහෙම මේ විදිහට වාට පේන මේ වගේ පේලිගාන එහෙම වැඩි කරගන්න පුළුවන් හරිද ඉටවස්සේ ඩවුන්න කලික්කරොත් ඒක අඩු කරගන්න පුළුවන් හරිද ඊට පස්සේ රයිට් ඇරෝ කිය කලික්කරොත් වාට මේ වගේ පේනමේ තීරු ගාන වැඩි වෙනවා ලෙෆ් එක කලික් කරොත් එහෙම අඩු වෙනවා අඩු වෙලාම යනවා හරි මේ විදිහට අපේ මෙන්න මේ විදිහට මේක මං ඇඳගන්න හරි ඇඳගෙන මේකෙන් ඒ විදිහට තමයි කරන්න ඊට පස්සේ වාට පුළුවන් මෙතන මේ ගෲප් සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරලා මේ තියෙන ඒවා මූව් කරගන්න මේ දැක්ක මේක මේ මූව් වෙනවා හරිද මේ ක්ලික් කරලා ඩිලීට් ප්‍රෙස් කරොත් ඩිලීට් වෙලා යනවා හරිද ඊට මේක ක්ලික් කරගෙන මෙහෙම දැන් මේක එහෙම මූව් වෙනවානේ shift එක මෙන්න මෙතන මෙහෙම shift එක ප්‍රෙස් කරගෙන ක්ලික් කරොත් එහෙම අපි එහාට කරොත් හරියට සමාන්තරව තමයි මේක මූව් වෙන්නේ හරිද ඉතින් shift එක කලින් අපි වීඩියෝස් වල මේක කරා ප්‍රැක්ටිස් කරා ඉතින් මේ විදිහට shift එක ප්‍රෙස් කරගෙන අපිට මේක මූව් කරගන්න පුළුවන් හරිද මම මේක මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් ගෙනත් තියෙනවා හරි ඊට පස්සේ මේක ක්ලික් කරා ඒක මම ඩිලීට් කරා හරි ඊට පස්සේ මේක ක්ලික් කරලා මම shift එක ප්‍රෙස් කරගෙන පොඩ්ඩක් මෙන්න මේ විදිහට ගේනවා හරිද එතකොට බිල් පොතක් එන්න විදිහට තමයි මම මේක ඩිසයින් කරන්නේ ඉතින් මෙතන ගිහිල්ලා මම රෙක්ටැන්ගල් ටූල් එක ගන්නවා අරගෙන මේ විදිහට රෙක්ටැන්ගල් එකක් ගහ ගන්නවා හරිද ගහගෙන මේකේ අවුට්ලයින් එක මම නන් කරගන්නවා මෙතනින් මම කලර් එකක් දාගන්නවා මෙන්න මේ කොළ පාට වගේ හරිද දාගෙන දැන් ඔයාලට පේනවනේ මේක කොළ පාට මෙතන ඇවිල්ලා තියෙනවනේ දැන් මෙතන මේ ඉරි ටික පේන්නේ නැහැ මම මෙතන මේක සිලෙක්ට් කරලා රෙක්ටැන්ගල් එක අපි කලර් එක දාපු එක ඔබ්ජෙක්ට් කියලා arrange ගිහිල්ලා මෙතන backward කියන එක ක්ලික් කරනවා හරිද වෙනවනේ ඒක ආපස්සට ගියා ඊට පස්සේ මම තව කොටුවක් අරගෙන මේ විදිහට මේක ක්ලික් කරනවා ආයෙ මෙතන ඔබ්ජෙක්ට් ගියා arrange ගියා backward කියන එක ක්ලික් කරා හරිද ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක ආවේ ඊට පස්සේ මම මේ ටික ඔක්කොම ක්ලික් කරලා මේක control එකයි G අකුරයි ගහලා group කරගන්න එතකොට මේක එහෙට මෙහෙට ඔක්කොම ටික group එකකට වෙනවා ඊට පස්සේ පාට මේක move කරගන්න පුළුවන් ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ මේ rectangle grid tool එක ගැන තමයි ගෙනාවේ ඉතින්
අනිත් වීඩියෝ එකෙන් මේ පෝලර් ග්‍රිඩ් ටූල් එක ගැන මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ජය වේවා.